සුබ දවසක් ඔයාලා හැමෝටම. අපි අද බලමු ගෙදරදී චිකන් නගට්ස් ටිකක් හදාගන්න විදිහ. මේ වීඩියෝ එකේ විදිහට අපිට පුළුවන් ලේසියෙන්ම චිකන් නගට්ස් ටිකක් ගෙදරදී හදාගන්න. මුලින්ම මේකට ඕන වෙනවා පාන් ටිකක් අරගන්න. ඔයගලන්ට අවශ්‍ය ප්‍රමාණය අරගන්න. අරගෙන මේ වගේ පොඩි පොඩි කෑලි වලට කපා ගන්න. කපාගෙන අපි මේ ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕන. ඒ කියන්නේ පොඩිම කෑලි වලට වෙනකම් බ්ලෙන්ඩ් කරගන්න ඕන. බ්ලෙන්ඩ් කරගෙන ඊට පස්සේ චිකන් ටිකක් ගන්න. චිකන් කටු නැතුව සාමාන්‍ය ඔයගොල්ලෝ කැමති ප්‍රමාණය ගන්න. පොඩි බබාලට එහෙම දෙන ප්‍රමාණය බලලා චිකන් ටිකක් අරගෙන ඒක හොඳට හොදලා ඒකත් මේකට එකතු කරගන්න. එකතු කරගෙන සෝයා සෝස් ටිකක්, එතකොට ඉඟුරු සුදුරුණු පේස්ට් එකෙන් ටිකක්, සෝස් ටිකක් ඔයා කැමති දේවල් දාගන්න පුළුවන් මේකට. ගම්බිරිස්, එතකොට ලුණු කුඩු, චිකන් පවුඩර් ටිකක්, කැමති දේවල් ටිකක් දාගන්න. ඒ කියන්නේ ස්පයිසි ගතිය අඩු වෙන්න ඕන නම් ගම්මිරිස් පොඩ්ඩක් එහෙම දාගන්න. අවශ්‍ය ප්‍රමාණයෙන් දාගෙන මේක හොඳට ආයෙ චොප් කරගන්න ඕන. සාමාන්‍යයෙන් අර ලොකු කෑලි හිටින් නැති වෙන්න. මේ වගේ මේ වීඩියෝ එකේ පෙන්නන විදිහට මේ ප්‍රමාණය වගේ වෙනකම් හොඳට චොප් කරගන්න. සාමාන්‍යයෙන් අතේ ඇලෙන්නේ නැතුව පොඩි වෙන ගානට වගේ. එහෙම කරගෙන මේකට පොල් තෙල් ටිකක් හරි ভেජිටබල් ඔයිල් ටිකක් හරි දාගන්න. දාගෙන මේ වගේ හොඳට ඩෝ එක වගේ අනා ගන්න. අනාගෙන මේ ඩෝ එක ෆ්ලැට් කරගන්න ඕන. ෆ්ලැට් කරගෙන ඔයාලට අවශ්‍ය විදිහට කෑලි කපා ගන්න. නැත්නම් මේක පොඩි පොඩි ගුලි හදා ගන්නත් ඔයගලන්ට පුළුවන්. කැමති හැඩයකට හදාගන්න. හදාගෙන ඒ ටික වෙන් කරලා පොඩ්ඩක් තියාගන්න. තියාගෙන ඊට පස්සේ අපි මේක දවටලා ගන්න ඕනේ. නගට්ස් එක බෙද ගන්න එපයි. ඒකට බිත්තරයක්, ෆ්‍රෙෂ් මිල්ක් ටිකක්, ලුණු, ගම්මිරිස් ඒ ටික දාලා හොඳට කලවම් කරලා ඒකට අර අපි හදාගත්ත චිකන් නගට්ස් කෑලි ටික දාලා ඒකේ දවටලා බිස්කට් කුඩු ගන්න. බිස්කට් කුඩු හරි පාන් කුඩු හරි මේක අරගෙන ඒකේ දවටලා හොඳට ගැඹුරු තෙරේ බෙද ගන්න ඕන. ඔයගලන්ගේ පොඩි බබාලට එහෙම කඩෙන් අරන් දෙනවට වැඩිය මේ විදිහට ගෙදර හදලා මේක ගොඩක් දවස් තියාගන්නත් පුළුවන්. හැබැයි තියාගන්නකොට ඩ්‍රීෆ්‍රීස් කරලා තියාගන්න බොක්ස් එකක වගේ දාලා අවශ්‍ය වෙලාවට මේ වගේ අරගෙන ගැඹුරු තෙලේ බෙදලා ගන්න. ඔයාලත් මේ විදිහට හදලා බලන්න. කඩෙන් ගන්නවට වැඩිය වියදමත් අඩුයි. ඒ වගේම හරිම ලේසියි. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.